ළඟ තියෙනවා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඇවිල්ලා ප්‍රශ්න කරනවා රජයට අයිති ව්‍යාපාර වලට මොකද වෙලා තියෙන්නේ කියලා. අන්න ඒව ප්‍රශ්න කරද්දී අහනවා දැන් ඔය රජයට අයිති ව්‍යාපාර වලින් භාණ්ඩාගාරයට කොච්චර සල්ලියක් එනවද කියලා. ඉතින් රජයට අයිති ව්‍යාපාරෙ ඉතින් ගොඩක් ඒවා පාඩු ලබනවා. ලාභ ලබන ඒවායින් කොච්චර සල්ලියක් එනවද කියලා බලනවා. ලාභ ලබන ඒවායින් වැඩිපුරම ලාභ ලබන එකක් තමයි මොකද්ද? ලංකා බැංකුව. ඉතින් අහනවා ලංකා බැංකුවේ කොච්චර ප්‍රොෆිට් එකක් දීලා තිනවද? ඉතින් පොඩ්ඩක් මතකත් නැහැ කොච්චර ප්‍රොෆිට් එකේ ප්‍රොෆිට් එක නෙවෙයි ඩිවිඩන්ඩ් එක. මොකද ප්‍රොෆිට් එක ගත්තට ඒ ප්‍රොෆිට් එක මහ භාණ්ඩාගාරයට එන්නේ නැහැ. මේ ප්‍රොෆිට් එකෙන් ලංකා බැංකුව ඩික්ලෙයාර් කරන්න ඕන ඩිවිඩන්ඩ් එකක්. අන්න ඒ ඩිවිඩන්ඩ් එක තමයි ඇත්තටම මහ භාණ්ඩාගාරයට එන්නේ නැත්නම් බදු ගෙවන ජනතාවට එන්නේ. ඉතින් ඒ ඩිවිඩන්ඩ් එක කොච්චරද කියලා අහුවට පස්සේ ඒ කට්ටියට දැන් හොයාගන්න බෑ පොඩ්ඩක් අහලා බලන්නකො. 24 25 මේ බැංකුව වලින් හම්බෙලා නැහැ සර් රිටර්න් එක. ඩිවිඩන්ඩ් 7ක් ගෙවලා නැහැ 25. සරක් මේ ඒ කන්සර්න් එක රේස් කරලා තිබුණා කැපිටල් ඇඩුකසි හින්දා ඒ ප්‍රශ්නේ 30% ඉල්ලන්න එපා. 5 බිලියන් දුන්නා කියලා. මේ අවුරුද්දයි. මේ අවුරුද්දේ 5 බිලියන් දුන්නා. 2026. 26. 25 ප්‍රොෆිට් වලින් දීලා තියෙනවා. ඔව්. ඩික්ලරේෂන් එකක් වෙන්න බෑ. ඕනේ මේ ෆයිනෑන්ස් ඇක්ට් එක අනුව පබ්ලික් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ඇක්ට් එක අනුව අපිට ගන්න පුළුවන් නේ ප්‍රොෆිට් එක ඩික්ලෙයාර් කරන්න ඉස්සෙල්ලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 26 න් ඔය දීලා තියෙන 5 බිලියන්. 26 5 බිලියන් දීලා තියෙනවා. ඒක ඩිවිඩන්ඩ් එකක් නෙවෙයිනේ. ලෙවි එකක් එතකොට. ඒ අයියනම් සෙන්ට්‍රල් බැංක් මේ බැංක් අසිලෝන් එකේ ඩිවිඩන්ඩ් එකක් හැටියට කවුන්සිල් එක පෙන්නනවා. කවුද මන්ත්‍රීවරයෙක් පිටිපස්සෙන් යන්තම් කියනවා බිලියන 5ක් වගේ කියලා. නෑ ජුලයි 2025 දීලා තියෙනවා. අපි දැන් ඇරියා බැංක් අසිලෝන් එකේ ඇනුවල් රිපෝට් එක. ඒකේ තියෙනවා ඩිවිඩන්ඩ් බිලියන් 5ක් ගෙවුවයි කියලා ආණ්ඩුවට. ඔව් ගිය අවුරුද්දේ කියවලා තියෙනවා. ජූලි 4 පත්තරේ නම් තියෙනවා. මේ තියෙන ඇනුවල් රිපෝට් එක මේ බැංක් අසිලෝන් එකේ කොහොමද ඒක කෑෂ් කවුන්සිල් එකක් ඉන්ෆ්ලෝ එක වෙන්නේ 2026 වලට. දැන් 2026 වලට තමයි අපේ කන්සොලිඩේටඩ් ෆන්ඩ් එකට එන්නේ. මේ එතකොට තියෙන්නේ එයා 25 බේස් කරලා සමහර වෙලාවට ඒක බලන්න ඕනේ සර් ඒක දෙන්න පුළුවන්. දැන් බලන්න දෙයක් නැහැ මේ පබ්ලිෂ් කරපු බැංක් අසිලෝන් එකේ ඇනුවල් රිපෝට් එක අපි ඕපන් කරේ දැන් කම්පියුටර් එකේ. මේකේ තියෙනවා ආණ්ඩුවට ඩිවිඩන්ඩ් ගෙවුවා කියලා බිලියන් 5. බිලියන 5ක් ගෙව්වා. ඩිවිඩන්ඩ් නෙමෙයිනේ. දැන් ගෙව්වේ නැහැ කිව්වේ ඩිවිඩන්ඩ්. ඩිවිඩන්ඩ් ලෙවි කියලා කොම්පොනන්ට් දෙකක් සර්. ඒක තමයි අපි අහන්නේ ලෙවි එක ගැන නෙමෙයි. අපි අහන්නේ ඩිවිඩන්ඩ් එක ගැන. ඩිවිඩන්ඩ් ගෙවලා නැහනේ. හැබැයි අත්තර පස්සේ කෝපේ වීඩියෝ එක බලනකොට තේරෙනවා බිලියන 5ක් දීලා තියෙනවා. හැබැයි බිලියන 5ක් දීලා තියෙන්නේ ඩිවිඩන්ඩ් නෙවෙයි. අපි දන්නේ මොන වාර්තාව හරිද කියලා. ලංකා බැංකුවේ වාර්තාවේ තියෙනවා ඩිවිඩන්ඩ් බිලියන 5ක් දුන්නා කියලා. හැබැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවේ තියෙන්නේ ලෙවිස්. ඒ කියන්නේ ඔය බැංකුව වලින් අය කරනවානේ එක එක ලෙවිස්. අන්නේ ලෙවිස් බිලියන 5ක් දුන්නා කියලා තමයි තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ හිතන්නේ ලංකා බැංකුව ඩිවිඩන්ඩ්ස් විතර කොච්චරක් මහා භාණ්ඩාගාරයට දීලාද? සාමාන්‍යයෙන් ගයිඩ්ලයින් එකේ හැටියට උන් කියන්නේ 30ක් දෙන්න ඕන ලාභයෙන් බදු වලට පස්සේ ලාභයෙන් උන් බිලියන 100කට වඩා වැඩි ප්‍රමාණයක් ලාභ ලැබුවා. බිලියන 100න් ඔයගොල්ලෝ හිතන්නේ කීයක් දීලාද? 30ක් කියලා කියන්නේ බිලියන 100කට ගත්තත් ලොකු ගාණක් නේද? බිලියන කීයක්? 4ක් 5ක් 3ක් නෑ. මුදල් අමාත්‍යාංශ වාර්තාව හැටියට දීලා තියෙන්නේ රුපියල් 0යි ඩිවිඩන්ඩ්ස් විදියට. රුපියලක්වත් දීලා නැහැ. ඉතින් අර කට්ටිය රජය ව්‍යාපාර කරන්න ඕනේ. ඒකෙන් බදු ගෙවන ජනතාවට විශාල සහනයක් ලැබෙනවනේ කියලා කියන කට්ටියට අපිටත් අහන්න තියෙන ඉතින් රුපියලක්වත් මහා භාණ්ඩාගාරයට ආවේ නැත්තම් මේ ව්‍යාපාරවල ඇසට් සමග බැලුවොත් එහෙම මොකද්ද කරන්න තියෙන්නේ? ඒතකොට කියන සාමාන්‍ය කතාවක් තමයි නෑ මේ රජයට අයිති ව්‍යාපාරවල වගකීම ලාභ ලබන එකම නෙවෙයි. ඒකට තවත් දේවල් තියෙනවා කරන්න. සමහර ගම්වල ATM මැෂින් නෑ. ඒක නිසා රජයට බැංකුවක් තිබ්බොත් තමයි ගමක ගිහිල්ලා කවුරුත් යන්න නැති තැනක ගිහිල්ලා ATM මැෂින් එකක් දාන්න වගේ පුළුවන් අදහස් තමයි අත්‍තරම ඇති වෙලා තියෙන්නේ. ඒකට පොඩ්ඩක් කියනවා කෝපෙෆ් එකේ. රාජ්‍ය බැංකුව හැටියට කියන්නේ මම ඉස්සෙල්ලාම කිව්වා වගේ ලාභයම විතරක් නෙමෙයි බලන්නේ. මේගොල්ලෝ ජනගහනය අඩු ජනාකීර්ණ නැති පහසුකම් නැති තැන්වල ATM මැෂින්ස් ක්‍රියාත්මක කරනවා, බැංකු ශාඛා නඩත්තු කරනවා. ඒතර ඒ ඕවරෝල් එහෙම බැලුවාම ප්‍රයිවට් කමර්ෂියල් බැංක් එහෙම බලන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රොෆිට් එක මැක්සිමයිස් වෙන විදිහට තමයි බ්‍රාන්ච් නෙට්වර්ක් එක ගවර්න් කරන්නේ. ඉතින් not like BOC and People's Bank NSB. එහෙමත් එක්ක බලද්දී up to some extent අපිට මේක satisfy වෙන්න වෙනවා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ SME sector වලට සහ අනිත් ෆයිනෑන්සින් අවශ්‍ය වලට ලෝ කොස්ට් ෆයිනෑන්සින් සබ්මිට් කරන අතරේ තමයි මේ ප්‍රොෆිට් එකක් earn කරන්නේ. අතරම ඉතින් දුර ගමක ATM මැෂින් එකක් දාන්න ඕන නැත්නම් අපි එකට බැංකුවක් දාන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් අපි ඇවිල්ලා අපි හැමෝම ලෙඩ වෙනවා, අපි හැමෝම අනතුරු වලට ලක් වෙනවා, අපි හැමෝමට ඉස්පිරිතාල නවතින්නවා. එහෙම වුණා කියලා අපි කවුරුත් ඇවිල්ලා ඉස්පිරිතාලයක් ගන්න යන්නේ නැහැ සල්ලි දීලා. ඊයේ ඉස්පිරිතාලයකට යන එක තමයි කරන්නේ. ඉතින් එහෙම වුණා කියලා ATM මැෂින් එකක් ගමක දාන්න ඕන කියලා අපි එකට බැංකුවක් හදන්න යන්නේ නෑ. ඉතින් රජයට අයිති ව්‍යාපාර ගැන නැවත වරක් අලුත් වටකින් හිතනවා. ඒක අලුත් පනතක් එනවා රජයට අයිති ව්‍යාපාර කරන අර SOE හෝල්ඩින් කම්පනි කියලා. අපි බලමු ඒ පනත මොනවා වගේද කියලා.